දවසේ වැඩවලින් භාගයක් වෙන් කරගත්තා මගේ කාමරය අස් කරගන්න. මම ගොඩක් වෙලාවට කාමරය අස් කරගන්නකොට මේ ඇඳේ තියෙන කොට්ටවල කවර, බෙඩ්ෂීට් ඔක්කොම අයින් කරනවා. අනික මේ කාලේ රස්නේ වැඩිනේ මේ අපේ ගෙදර හරියට කජු ගස් තියෙනවා මේ ඒ වගේ අර මල්වල හැදෙන පණුවෝ. ඒ නිසා මේ කාලෙට මේ මටයි අම්මටයි දෙන්නටම ඇලර්ජික්. ඒ මල තමයි ඇලර්ජික්. ඒ නිසා මේ අනිවාර්යෙන් මේවා අස් කරගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මගේ කාමරය අස් වෙන්නේ කියලා. දැන් ඉතින් මේ ඉවරයි අස් කරලාමයි. කාමරේ පිළිවෙලකට තිබ්බේ නැත්තම් මට නිකන් පිස්සු වගේ නිදා ගන්නවත් හිතෙන්නේ නැහැ. තියෙන චුට්ට හරි අපි පිළිවෙලකට තියාගන්න එපායි. ඇත්තටම මම මාරම ආසයි මේ වගේ තැන්වල ඇවිදින්න. මාරම සනීපයක් තියෙන්නේ. මේ තමයි ඉතින් අපේ කුඹුර. පළවෙනි වතාවට තමයි අයියේ මායි විතර කුඹුර වපුරන්න හදන්නේ. අයියා නම් ඉතින් කුඹුරට වතුර ගිහිල්ලාද කියලා බලනවා. මං ඉතින් වටපිටාවේ තියෙන ලස්සන බල ඉන්නවා. කියන්න බලනවට මේ කුඹුර ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න මොකුත් නෑ. අපතර වෙන්න නැතුව ගෙදර යමු. යන් ඉතින්. මේ මෙතන වතුර චුට්ටයිනේ බහින්නේ. හරි හැමදාම බලන්නවා කියලා. ඔයා ඇති කියනවා ඉතින් ඇති. යන්. අන්න ඔක තමයි අද දවල්ට තියෙන කෑම වේල. එහෙනම් ඉතින් කාලා එන්නම්. අන්න ඉතින් හවස් සරුවේ මගේ වැඩ ටික පටන් ගත්තා. මේ අයිස් ඊයේ ගහපු ඒවා. ඉතින් මේවා අද කොහොම හරි පැක් කරලා ඉවර කරන්න ඕනේ. මොකද අයියටම ඔක්කොම කරන්න බැහැනේ. පාක් එකටත් යන්න ඕනේ. කුඹුරු වැඩ බලන්නත් ඕනේ. ඉතින් එයාටම කරදර කරන්න බැරි නිසා මං කෝ මේ වැඩ ටික මම බලන්නම් කියලා. එයා අඟහරුවාදට ඩිලිවරි යන නිසා අනිවාර්යෙන් මේ ටික පැක් කරලා තියන්න ඕන. මේවා ඉතින් ඊයේ ගහපු ඒවා. අද ඉතින් කොහොම හරි මේ ටික පැක් කරලා ඉවර කරන්න ඕන. අපි එක බණ්ඩලයකට දානවා 35ක්. ඉතින් මේ 35ක් දාලා පැත්තකින් තියලා තියෙන්නේ බණ්ඩල් කරපු ඒවා. මේවා ඉතින් ආයෙ පාරක් සීල් කරන්න ඕන. අන්න හැම තමයි ඉතින් අපේ දවසේ ගෙවෙන්නේ. අදට ලොග් එක ඉවරයි. ආයෙ දවසක හම්බ වෙමු. ගිහිල්ලා එන්න.